ආයිබෝන් සුබ දවසක් channel එක subscribe කළම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා 2026 T20 ලෝක කුසලානයේ සුපිරි අටවටේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු තරගය අද පැවැත්වෙනවා එංගලන්ත කණ්ඩායම සමගින් කාසිවාසී දිනක ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද දවසේදී පළමු පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අද දවසේදී වෙනස්කම් දෙකක් පමණ සිදු වුණා. ඒ අනුව පැතුම් නිස්සංක කුසල් ජනිත් පෙරේරා වෙනුවට කමිල් මිසාර කුසල් මෙන්ඩිස් පවන් රත්නායක කමින්දු මෙන්ඩිස් දසුන් ශානක දුනිත් වෙල්ලාලගේ මහේෂ් තීක්ෂණ ඒ වගේම ප්‍රමෝද් මදුෂාන් වෙනුවට දුස්මන්ත චමීර සහ දිල්ෂාන් මදුසංක යන ක්‍රීඩකින් අද දවසේදී ක්‍රීඩා කළා. එංගලන්ත ඉනිම පීල් සෝල්ට් සහ ජොස් බට්ලර් ආරම්භ කරමින් පළමු කඩුල සඳහා ලකුණු 16ක සබත්තාවයක් ගොඩනැගුවා. හතරවන පන්දුවාරයේ පළමු පන්දුවේදී දුනිත් වෙල්ලාලගේ පන්දුවක් හමුවේ කඩුල මුවා කිරීමේ වරදට ජොස් බට්ලර් හසු වීමෙන් ලකුණු 7කට දැවි යනවා. අනතුරුව දෙවන කඩුල සඳහා පීල් සෝල්ට් සමගින් එක් වූ ජෙකොබ් බෙතල් ලකුණු 16ක සබත්තාවයක් ගොඩනගමින් සිටියේදී මුල් ලකුණු 32ක්ව තිබීදී මහේෂ් තීක්ෂණ තරගයේ යවූ පළමු පන්දුවාරයේ පළමු පන්දුවේදීම ජෙකොබ් බෙතල් දැවි යනවා දිල්ෂාන් මදුසංක රැකගත් සුපිරි උඩ පන්දුව නිසා. ඔහු ලකුණු 3ක් පමණ ලබා ගත්තේ. එංගලන්ත කණ්ඩායම අද දවසේදී පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ තුන්වන කඩුල දැවි යන ලකුණු 49 දී ටොම් බෙන්ටන් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගැනීමට යාමේදී දසුන් ශානක කෙලින්ම කඩුලට එල්ල කිරීම හේතුවෙන් ඔහු ලකුණු 6ක් පමණ ලබා ගත්තේ. අනතුරුව හතරවන කඩුල වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායක හැරි බෲක් දැවි යනවා ලකුණු 14කට මුල් ලකුණු සංඛ්‍යාව 68 දී දුනිත් යව බන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් තමයි හැරි බෲක් දැවි ඉන්පසු පස්වන කඩුල සඳහා සෑම් කරන් දැවි යන මුල් ලකුණු සංඛ්‍යාව 94ක් තිබෙදී දුස්මන්ත චමීරේව පන්දුවක් හමුවේ කමිල් මිසාර අතට උඩ පන්දුවක් ලබා දීමින් සෑම් කරන්ට අද දවසේදී ලබා ගැනීමට හැකිවේ ලකුණු 11ක් පමණයි. ඉන්පසු ලකුණු 106ක් තිබෙදී 6 වන කඩුල ලෙසින් දැවි යන්නේ පිහිල් සෝල් ලකුණු 62කට දුනිත් වෙල්ලාලගේ වූ පන්දුවකට දුසාන් හේමන්ත අතට උඩ පන්දුවක් ලබා දෙමින් හතරවන කඩුල සඳහා ඩවුසන් දැවි යන ලකුණු 6කට එංගලන්ත කණ්ඩායමේ ලකුණු පෝරුව ලකුණු 124ක් තිබෙදී මහේෂ් තීක්ෂණ වූ පන්දුවක් හමුවේ දසුන් ශානක අතට උඩ පන්දුවක් ලබා දෙමින් අනතුරුව අටවන කඩුල ලෙසින් ජැක්ස් දැවි යන ලකුණු 21කට මුල් ලකුණු සංඛ්‍යාව 135ක් තිබෙදී දිල්ෂාන් මදුසංක වූ පන්දුවක් හමුවේ දුනිත් වෙල්ලාලගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඒ වගේම ඊළඟ පන්දුවේදී චොප්රා දැවි යන ලකුණු නොලබා දුෂාන් හේමන්ත අතට උඩ පන්දුවක් ලබා දෙමින් එවන එංගලන්ත කණ්ඩායම අද දවසේදී ඔවුන්ගේ පන්දුවාර 20 අවසානයේදී කඩුළු 9ක් පමණක් දැවි ලකුණු 146ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද දවසේදී පන්දු යැවීමේදී දිල්ෂාන් මදුසංක පන්දුවාර 4යි ලකුණු 25යි කඩුළු 2යි දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 4යි ලකුණු 26යි කඩුළු 3යි මහේෂ් තීක්ෂණ පන්දුවාර 4යි ලකුණු 21යි කඩුළු 2යි දුෂාන් හේමන්ත පන්දුවාර 4යි ලකුණු 38යි කඩුළු ලබා ගත්තේ නැහැ. ඒ වගේම දුස්මන්ත චමීර පන්දුවාර 4යි ලකුණු 35යි එක කඩුල්ලයි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලකුණු 147ක් ලබා ගත යුතු තිබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපේ සිංහ පැටවුන්ට මෙම ලකුණු සංඛ්‍යාව අඩු පන්දුවාර ගණනකින් ලබා ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා අපි ආරාධනා කරනවා.